හැමෝම මගෙන් අහන දෙයක් තමයි සර්ට කොහෙන්ද ඔහොම වචන එන්නේ කියලා. පුතේ ඇත්තටම මේ මගේ හැංගිච්ච ජීවිතේ ගත් අත්දැකීම් වල තියෙන වචන කටුමැටි බිත්ති 4ක් ඇතුලේ ගොම ගාලා හදපු මහ පොළවේ දන ගහගෙන හිටපු දවස් ඉඳන් අද මෙතනට එනකන් මම ජීවිතේ අසීමිත දුක් විඳලා තියෙනවා අත්දැකීම් අරගෙන තියෙනවා. ඔය කියන හැම වචනයක් ගානෙම මට මගේ ජීවිත අත්දැකීමක් තියෙනවා. මට මගේ සමාජ මාධ්‍ය හරහා මේ වචන මේ විදිහට මිනිස්සුන්ට දැනෙන්න කියන්න පුළුවන්. ඔය හැම වචන එකම බර මම ජීවිත අත්දැකීම් වලින් විඳලා තියෙනවා. හැබැයි අද මට සතුටුයි. දුක් විඳකට අද මම ජීවිතේ මාර දේවල් ටිකක් එකතු කරගෙන තියෙන නිසා. ඒ සල්ලිම නෙමෙයි මිනිස්සුගේ ආදරේ, ළමයින්ගේ ආදරේ සහ ජීවිතේ මරණකම් තියෙන අත්දැකීම් ටික.